2025 ඕලෙවල් ලියපු ඔයත් තාම රිසල්ට් එක බලන්න දන්නේ නැද්ද? අපි අද බලමු කොහොමද ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන්ම පොඩි කාලයක් ඇතුළත ඕලෙවල් රිසල්ට් එක බලාගන්නේ කොහොමද කියලා. හරි. ඔයාගේ ෆෝන් එකේ Google එක හෝ Google Chrome web browser එක ඕපන් කරගන්න. මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයා මේකේ සර්ච් කරගන්න ඕන. මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔයා මේ විදිහට ස්පෙලිංස් බලලා මේ විදිහට සර්ච් කරගන්න. www.donex.lk කියලා මේ විදිහට සර්ච් කරගන්න ඕන. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් Department of Examination කියලා දෙනවා උඩින්ම ආපු සයිට් එක. ඔයා මෙන්න මේ සයිට් එක තමයි ටච් කරගන්න ඕන. මම මෙන්න මේ සයිට් එක උඩ එකපාරක් ටච් කරනවා. මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාට වම් පැත්තේ කෙළවරෙන් බලා ගන්න පුළුවන් ඉරි කැලි තුනක් තියෙනවා. මම මේ ඉරි කැලි තුන උඩ මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් ස්කූල් එක්සෑම් රිසල්ට් කියලා තියෙනවා. මම මේ ස්කූල් එක්සෑම් රිසල්ට් කියන දේ එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතනින් ඔයා ටිකක් පහළට යන්න. පහළට ගියාට පස්සේ ඔයාට මෙතනින් කොටු තුනක් තියලා තියෙනවා ෆිල් කරන්න. ඒ කියන්නේ ඔයාට මෙතනින් සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ඔයාට පළවෙනි කොටුවේ බලා ගන්න පුළුවන් select the exam කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ලියපු එක්සෑම් එක මෙතනින් සිලෙක්ට් කරන්න ඕන. මම මේ කොටුවට මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරාට පස්සේ මෙතනින් එක්සෑම් මාර්ක තුනක් තියෙනවා. ඔයා O level ලියපු කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන ටික් එක එතනින් ඔන් කරගන්න. එහෙම නැත්නම් ඔයා A level ලියපු කෙනෙක් නම් ඔයාට පුළුවන් A level examination කියන තැනට ටික් එක දාගන්න. හරි. මම මේ විදිහට O level ලියපු කෙනෙක් නිසා මම මෙතනින් O level examination කියන තැනට ටික් එක දාගන්නවා. ඊට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් select the date කියලා තියෙනවා. මම මෙතනින් මේ දෙවෙනි කොටුවට ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා O level ලියපු O level හරි A level හරි ලියපු අවුරුද්ද මෙතනින් සිලෙක්ට් කරන්න. මෙතනින් ඒ අවුරුද්ද සිලෙක්ට් වෙලා නැත්නම් ඒ කියන්නේ ඔයාට තාම O level result එක නිකුත් කරලා නැහැ. හරි. එහෙම result එක නිකුත් කරා නම් ඔයාට මෙතනින් මේ date එක බලා ගන්න පුළුවන්. හරි. මම මේ ගෙනාපු වීඩියෝ එක ගෙනාවේ 2025 O level ලියපු කට්ටියට. ඉතින් මෙතන 2025 2024 තියෙන නිසා මම මෙතනින් මේ ටික් එක ඔන් කරගන්නවා. ඊට පස්සේ ඔයාට පහලින් බලා ගන්න පුළුවන් ඉන්ඩෙක්ස් කියලා තියෙනවා. ඉන්ඩෙක්ස් කියන්නේ ඔයාගේ විභාග අංකය. විභාග අංකය මතක නැත්නම් ඔයාට පුළුවන් මේ අලු පාට කොටු උඩ ටච් කරලා මෙතනින් NIC කියන තැනට මාරු කරගන්න. එහෙම මාරු කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ identity number එක ගහගන්න. මම මේ විදිහට identity number එකක් ගහගත්තා. ඊට පස්සේ ඔයත් ඒ විදිහට වාගේ විභාග අංකය හෝ identity number එක ගහගත්තා නම් ඔයාට පහලින් බලා ගන්න පුළුවන් කොටුවක් තියෙනවා I am human කියලා. ඒ කොටුවේ ඉස්සරහින් තියෙනවා කොටුවක් ඉන්නේ කොටුවට ටච් කරගන්න. ඒ කොටුවට ටච් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඒ කියන්නේ මෙතනින් ඔයාට සිලෙක්ට් කරන්න තියෙන එක වගේ රූප තියෙන ටිකක් සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ එක වගේ රූප තියෙන උපරිම ප්‍රමාණය මම මෙතන සිලෙක්ට් කරගන්නවා. මම මේ කාර් තියෙන තැන් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් next කියලා තියෙනවා. මම මේ next කියන දේ ටච් කරගත්තා. ඊට පස්සේ මේ දෙවෙනිට ආපු එකෙත් මම මේ විදිහට කාර් ටිකම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ තුන්වෙනිට ආපු එකෙත් මම මේ විදිහට කාර් තුනම සිලෙක්ට් කරගන්නවා. මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට එතනින් හරි මාක් එකක් වැටෙනවා. මේ විදිහට හරි මාක් එකේ වැටුණාට පස්සේ ඔයාට මෙතනින් කරන්න තියෙන මේ submit කියන දම් පාට බටන් එක ටච් කරන්න. ඒ විදිහට ටච් කරා නම් ඔයාට ඔයාගේ exam result එක බලා ගන්න පුළුවන්. හරි. ඔයත් ඒ වගේම ගිය පාර O level ලියපු කෙනෙක් නම් ඔයාගේ result එකත් පාස් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ටච් කරන්න මතක් කරනවා. ඔයාට අපි අද මේ ගෙනාපු වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.